ඔන්න මගේ අලුත්ම vlog එකක් අරගෙන මම ආවා. මගේ cooking vlog එකයි මේ travel vlog එකයි යන්නේ ඉතින් එක ළඟ වගේ තමයි. මොකද මම මේ දෙකම අප්ලෝඩ් කරන්නේ එක ළඟ. ඉතින් ඔයාලා මගේ cooking vlog එක බලන්න නැතුව නම් මේක බලන්න ආවේ. ඉක්මනටම ගිහිල්ලා මගේ vlog එක බලලා එන්න අලුතෙන්ම දාපු මගේ egg boil vlog එක. මේක travel vlog එකක් කියන්නේ අපි ගියා කතරගම. ඉතින් කතරගම ගිහිල්ලා උන දේවල් තමයි ඉතින් මේ vlog එකේ තියෙන්නේ. මේක මෙහෙමයි. පොඩි මිස්ටේක් එකක් වුණා. කියන්නේ ගමන යන අතරතුර මට voice clip දාන්න බැරි වුණා. මොකද ඒකට එහෙම වෙලාවක් හම්බුනේ නැහැ. ඉතින් අර වීඩියෝ කරනවා වගේ නෙමෙයිනේ ළමයි voice clip දාන එක. කියන්නේ voice කර යනවා කියන එක ඉතින් අර වීඩියෝ කර යනවා වගේ නෙමෙයිනේ. අනිත් මම ටිකක් ලැජ්ජයි ඔය වගේ වට. හින්දා එහෙම නෑ වීඩියෝ ටික තියෙනවා. ඉතින් මම ඒක ඔයගොල්ලන්ට කියන්න ආවේ. එහෙනම් බලමුද කොහොමද මගේ කතරගම vlog එක කියලා. Hey guys, ඔන්න මම ගොඩ කාලෙකට පස්සේ අන්න ඉතින් අලුත් වීඩියෝ එකකින් ආවා. අලුත් කියන්නත් බෑ. මොකද මම මීට කලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා මගේ channel එකේ cooking vlog එක. ඉතින් මම හිතනවා ඔයාලා මගේ වීඩියෝස් බලන ෆෑන් කෙනෙක් නම් අනිවාර්යෙන් ඒක දකින්න ඇති කියලා. මේකට කමෙන්ට් එකක් දාන්න ඔයාලා මගේ cooking vlog එක බලලා ඔයාලා egg balls හැදුවද රසයිද මොකද උනේ එහෙම හැදුවා නම් මට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ වෙල කමෙන්ට් එකක් දාලා කියන්න අක්කී අපි egg balls හැදුවා කියලා. ඉතින් ඔන්න අද මම ගෙනාවේ travel video එකක්. මේක මම ගිය කතරගම ගමන ගැන තමයි තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ටිකක් දිග වෙයි. මොකද මේකේ ක්ලිප්ස් ගොඩක් තියෙනවා, තැන් ගොඩක් තියෙනවා, කියන ගොඩක් දේවල් තියෙනවා. මේක එඩිට් කරගන්න ගොඩක් කල් ගියේ ඒ හින්දාම තමයි. ඉතින් මම හිතුවා ඉතින් මේක දැන් හිටිය ඇති කියලා මේක තියාගෙන. ඉතින් ඒ හින්දා මම මේක මන්ට ගෙනාවා. ඉතින් ළමයි අපි මේකේ අපි මුලින්ම රෑ තමයි හවස තමයි අපි පිටත් උනේ කතරගම යන්න. අපි පාන්දර රෑ පාන්දර වගේ වෙනකොට අපි හිටියා කතරගම. ඉතින් අපි ඊට පස්සේ නවාතැනට ගිහිල්ලා ඊට පස්සේ ටිකක් නිදියගෙන පාන්දර කිරිපිඩු හදාගෙන කිරිපිඩු නේද? මම දන්නේ විදිහට කිරිපිඩු තමයි. කිරිපිඩු හදාගෙන ඊට පස්සේ ගියා කිරිපෙහෙරට. ඉතින් මන්නම් හේයන්න මාර මාසයි. අපයි එදා අපි හිතුවටත් වඩා ගොඩාක් සෙනග හිටියා. ඔයාලා දැක්කද අඳුරන කෙනෙකුත් මේ වීඩියෝ එකේ දැන් ගියා. ඔයාලා දැක්කනම් කියන්නේ කවුද කියලා. ඔයාලා ගොඩාක් අඳුරන කෙනෙක්. එයා අහම්බෙන් තමයි මගේ වීඩියෝ එකට වැද්දලා තිබ්බේ. මොකද ඒගොල්ලොත් ඇවිල්ලා හිටපු හින්දා. කොහොම හරි ඉතින් අපි කිරිපිඩු හදාගෙන උදේ කිරිවෙහෙරට ගිහිල්ලා එතනින් තමයි අපේ ට්‍රිප් එක පටන් ගත්තේ. ඉතින් ළමයි මේක ඇත්තටම මට අමතක නොවන ට්‍රිප් එක. කියන්නේ ඉස්සර ඉඳන් මම කතරගම ගිහිල්ලා තියෙනවා. ඒත් මේ පාර ටිකක් විශේෂයි. මොකද මම මේ පාර ගියේ අමිලා අයියත් එක්ක. අනිත් එක්ක මම මේ පාර vlog එකකුත් ඔයාලට ගේනවානේ. ඉතින් ඒකත් ගොඩාක් විශේෂයි. අනිත් එක තමයි මම අන්තිමටම කතරගම ගියේ කොරෝනා වලට කලින් ගැන 2019. ඉතින් ඊට පස්සේ තමයි දැන් මේ 2026 ආපහු කතරගම ගියේ. ඉතින් ඔයගොල්ලෝ හිතා බලන්න කවුරුද කීයකට පස්සේද කියලා. ඉතින් කොරෝනා ආවා, එක වැඩ යෙදුනා.
එන්න විදිහක් හම්බුනේ නැහැ. කොහොම හරි ඔන්න ඉතින් අපි මේ පාර කතරගම ආවා. ඉතින් මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. ඔන්න ඉතින් අපි කිරිවැහෙර වැඳ පුදාගෙන එනකොට අපිට පුංචි දන්සලකුත් හම්බුණා. අතර මේක පුංචි නෙමේ, ටිකක් ලොකු දන්සලක්. ඉතින් අපි ඒ දන්සන ලැබුණු දේවල් කාලා ඊට පස්සේ අපේ ට්‍රිප් එකේ ඉතුරු ටික පටන් ගත්තා. ළමයි ඔයාලට පේනවද මේ පාර? මේක මං හරිම ආසයි මේ වගේ පාරවල් වලට. කියන්නේ ඔයාලා බලන්නකො මේ දෙපැත්තෙන් ගස් තියෙනවා, හරිම ලස්සනයි. කියන්නේ ඊටත් මේ පාර කිසිම කොලයක් කුණු කිසි දෙයක් නෑ. මං හිතන්නේ මේ කඩල්ලේ ඉන්න අයව සුද්ධ කරනවා ඇති. කොහොම හරි ඇත්තටම හරිම ලස්සනයි, මාරම ලස්සනයි. ඇත්තටම මට ඇත්තටම ආස හිතුණා. මම හරි හිමින් මේ පාරේ ගියේ. ඔගොල්ලන්ට පේන ඇති මා යමලයේ ගොඩාක් පිටපස්සෙන් යන්නේ. අනිත් හැමෝම අපිව පහු කරගෙන ගිහිල්ලා. මොකද මට ඒ තරම් පුදුම ආසාවකින් මගේ පාරේ ගියේ. ඉතින් අපි ওই ගමන යන අතරතුර අපිට ඉතින් මෙන්න මේ යාළුවත් හම්බ වුණා. මේ වීඩියෝ එකේ මම ගොඩක් මොනරංගේ වීඩියෝස් මම ගොඩක් අයින් කළා එඩිට් කරනකොට. මගේ ෆෝන් එකේ මොනරංගේ වීඩියෝස් ගොඩාක් තිබ්බා. අයින් කළේ මොකද මේකේ ඩියුරේෂන් එක වැඩි වෙන හින්දා. මම හරි ආසයි. කියන්නේ නිතර දෙවේලේ අපිට දකින්න ලැබෙන සදෙක් නෙමෙයිනේ ආ. ඉතින් ඒ හින්දා මං ඉතින් කතරගමදී එයාව දකින වාරයක් ගානේ මම එයාගේ වීඩියෝස් ගත්තා. ඉතින් ඔහොම තමයි අපේ කතරගම ගමන පටන් ගත්තේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
ඔන්න ඔය වගේ උදේවරුව ඇවිදලා අපි ආපහු අපේ නවතැනට එන්න පිටත් වුණා. මෙන්න මේ කඩවල් දැක්කම ළමයි මට නම් පිස්සු හැදෙන්න වගේ එනවා. ඔයාලටත් එහෙමද? මම නම් මේ ඇත්තටම කොච්චර වයස ගියත් කියන්නේ ඒ කඩවල් වල එක එක සුකුරුත්තන් දේවල් පුරවලා තියෙනවා දැක්කම මට මාර විදිහට ආසිතෙනවා. කොමාරි ඔන්න ඉතින් අපි අපේ නවතැනට ආව. සුකුරුත්තම් මුකුත් හම්බුනේ නෑ මට ඒ වෙලේදී. කොමාරි අපි මේ ආවේ කන්න කාලා යන්න. මොකද අපිට තව දුර යන්න තියෙනවා. ඊටත් අපි ආවේ දවස් කිහිපයකට. කියන්නේ අපිට නැවතිලා ඉන්න බෑ. මෙහි තියෙන ළමයි පොඩි සෆාරි වාහනයක් තිබ්බා. ඉතින් ඔයගොල්ලන්ට පේනවනේ අමිලා අයියා දස්කම් පානවා ඒකට නැගලා. ඉතින් ඔහම තමයි ඉතින් අපේ උදේවරු ඔක්කොම ගෙවුනේ. අපි ඉතින් ගෙදර නවතැනට ඇවිල්ලා අපි කාලා බීලා ඊට පස්සේ අපි එතනට ඉතින් බායි කියලා අපි ඉතින් එන්න ආවා. ඉතින් අපි බලමු ඊළඟට අපි කොහෙද යන්නේ කියලා. මෙහෙම ට්‍රිප් එකක් යනකොට තියෙන එකම අඩුව තමයි මෙන්න මේ වගේ ලස්සන තැන් හම්බ වෙනහම අපිට ඕනාට බැහැලා ෆොටෝ එකක්වත් ගන්න බැරි වෙන එක. ඒක ඉතින් හැමෝම කැමති වෙන්න ඕනේ. ඊටත් අපේ පිස්සු වැඩ අනිත් අයට හරියන්නේ නැහැ නේ. ඉතින් මම හරි ආස හිතුන එතනට. ඒ කියන්නේ ඇත්තටම හරි ආසයි ට්‍රිප් එකක් යනකොට කොයි හරි කියන්නේ ලස්සන තැනක් දැක්කොත් අතරින් නැවතිලා ෆොටෝ එකක් අරගෙන අර ඒ කියන්නේ එතකොට දෙපැත්තේ තියෙන එක කැම ජාති දාලා තියෙනවනේ. අන්න ඒ දේවල් කාලා අර කියන්නේ අන්න ඒ වගේ ට්‍රිප් එකක් යන මම හෙන ආසයි. කියන්නේ මම ඒකට මාර ආසයි. ඒත් මං තේරුම් අරන් තියෙන දෙයක් තමයි ළමයි එහෙම යන්න පුළුවන් අපි තනියෙන් යනවා නම් විතරයි. ඉතින් මොකද අපි සමූහයක් එක්ක යනවා නම් අපි ඒ මිනිස්සුන්ට වදින එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඉතින් මොකද ඒ මිනිස්සු ඉන්න තත්ත්වය අපි බලන්න ඕනේ. අපි හැමෝම ගැනම හිතන්න ඕනනේ. සාමාන්‍යයෙන් හැමෝමත් එක්කම ට්‍රිප් එකක් යනවා නම්. ඉතින් ඒ හින්දා ඉතින් ඔය ලස්සන තැන්ට් එකට මම ටටා බායි කියලා අපි ඉතින් ගමන යන්න පිටත් වුණා. ඉතින් අපි කොහොම හරි සෙල්ලගතරකම ගියා. ඊට පස්සේ අපි ගොඩක් තැන් වල ගියා. මට ගියද මතකත් නැහැ. කොහොම හරි ඔහම ගිහිල්ලා අපි පොඩි ඇලපාරක් වගේ තැනක අපි නෑවා. මම එතන වීඩියෝස් ගත්තේ නැහැ. මොකද එතන ගොඩක් සෙනග හිටියා. අනිත් එක මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. ඒ හින්දා මම එතන ෆොටෝස් ගත්තේ නැහැ. ඉතින් මම නිකන් කියන්නේ එතන තිබ්බ සිටුේෂන් එකත් එක්ක බහගල හිත. කොහොම හරි ඉතින් අපි දැන් මේ රෑ වෙන්න කලින් යන්න හදන්නේ තවත් තැනකට. ඉතින් මෙන්න මේ ඔයගන්ට පේනවා නේද ළමයි මෙන්න මේ වගේ තැනකින් තමයි අපි නාවේ. මේක හරිම ෂෝක් අනේ. මම මේ පළවෙනි පාර කියන්නේ ඒ එක්ස්පීරියන්ස් එක මේ පළවෙනි පාර මම ගත්තේ. හරි ෂෝක්. ඒ කියන්නේ අපි ඒ වගේ අත්දැකීමත් විඳලා බලන්න ඕනේ. ඒක මම හරි
සාමාන්‍යයෙන් මං එහෙම ඒ වගේ තැන්වල නාන කෙනෙක්වත් එහෙම කියන්නේ ඒ වගේ දේවල් වලට ආස කෙනෙක්වත් නෙමෙයි. හැබැයි ළමයි අපි කාලෙන් කාලෙට අපේ දේවල් වෙනස් වෙනවා. අපි හිතන පැතන දේවල්, අපි කරන කියන දේවල්, අපේ අදහස් මේ හැමතේම වෙනස් වෙනවා කාලෙන් කාලෙට. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් මං දැන් හරි ආසයි ඒ වගේ තැන්වලට නිදහසට මෙහෙම මේ වගේ දුර ගමනක් යනකොට මේ වගේ ජනෙලෙන් එළිය බලාගෙන මෙහෙම යන්න මේ වගේ පාරක මං හරිම ආසයි. මාරම ආසයි. කොහොම හරි ඉතින් අපේ කතරගම ට්‍රිප් එකේ ගොඩාක් දුර භාගයක්ම අපි ඇවිල්ලා ඉවරයි. අපි දැන් මේ යන්නේ තවත් විශේෂ තැනකට. අපි බලමු කොහෙද කියලා. आज फिर तुम पे प्यार आया है, आज फिर तुम पे प्यार आया है, तेरे गलों मुझके प्यार आया है. තමයි ඉතින් මට ලැබෙන පනිෂ්මන්ට්. ඔයාලා බලන්න තියෙන එක පාට මොකද්ද ඇහුනේ සත්‍යය කියලා. ඔක ළමයි මෙහෙම මගේ යාළුවෙක් මට කරපු ජෝක් එක. එයාලා මට කිව්වා තාරා පුළුවන් නම් ඔගේ බ්ලොග් එකේදී සින්දුවක් කියලා පෙන්නන්න කියලා. ඉතින් ඔන්න ඒක මම ඔන්න දැන් කළා. හරිද? ඉතින් ඕකේ ගුණගුණ කියන්න එන්න එපා. ඔගොල්ලෝ වීඩියෝ එකේ ගුණගුණ කිව්වට කමක් නැහැ. ඉතින් ඔන්න අපි අපේ අවසාන ගමනාන්තයට ඇවිල්ලා ඉන්නේ. මේක නම් ළමයි මම හරි ආසයි මේ තැනට. මං ඒක මාර මාසයි කියන්නේ මං දැක්ක ගමන් මට ෂා කියලා හිතුණා. කියන්නේ මට මතක නෑ මම ඊට කලින් මෙහෙට ඇවිල්ලා තියනවාද නැද්ද කියන එක මට එහෙම මතකයක් නැහැ. කොහොම හරි මම මාර ආස වුණා ඒ අන්තිමටම ගිය තැනට නම් මාරම ආසයි. ඔයාලට හරියට වීඩියෝ ටික බලන්න බැරි වුණා නම් මගේ සින්දුව හින්දා ආයෙ ගිහලා බලන්න. කොහොම හරි ඉතින් ඔන්නම තමයි මගේ මේ පාර vlog එක උනේ. එහෙනම් ඉතින් අලුත් vlog එකකින් හම්බෙමු. මම ඩොරඩේස්.